ලොස් ඇන්ජලිස්හි හොලිවුඩ් නගරයේ ඕනෑම කෙනෙකුගේ ඇස් උඩ යන අමුතුම විදිහේ ප්‍රචාරණ උපක්‍රමයකට නෙට්ෆ්ලික්ස් සමාගම මුලපුරා තිබෙනවා. හොලිවුඩ් නගරය පුරා ඕනෑ තරම් විශාල බිල්බෝඩ් පෝරු තිබුණත් සාමාන්‍ය දැන්වීම් අතරින් ජනතාවගේ අවධානය ෂණිකව දිනා ගැනීමට ඔවුන් අලුත්ම ආකාරයේ අත්හදා බැලීමක් සිදු කරලා තියෙනවා. තමන්ගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධ සහ අභිරහස් චිත්‍රපටය වෙන The Last House ප්‍රචාරණය කිරීම සඳහා ඔවුන් ලොස් ඇන්ජලිස් නුවර අඩි 30ක් ඉහළින් විශාල බිල්බෝඩ් එකක් සවි කර තිබෙනවා. හැබැයි මෙහි ඇති සුවිශේෂී විශේෂත්වය වෙන්නේ ඒ බිල්බෝඩ් එක ඇතුලේ සැබෑ මිනිසෙකු ජීවත් වීමයි. Los Angeles, you're going to be able to find a guy that's living inside of a billboard. Nowhere else. You're not going to see it in Boston. You're not going to see it anywhere else. ලොස් ඇන්ජලිස්හි සන්සෙට් බෝල්වාඩ් සහ සෙල්මා ඇවිනිව් ප්‍රධාන හන්දියේ සවි කර ඇති මෙම බිල්බෝඩ් පුවරුව ඇතුලේ වායු සමීකරණ සෝෆා සහ පොත්‍රාක්ක සහිත කුඩා කාමරයක් සකස් කර තිබෙනවා. I mean, I have to get my nails done. I got to get my hair done. I get a shower after I work out. So, I mean, I probably last 24 hours? If that. I don't know. It's kind of pushing it for me. චිත්‍රපටයේන තමන්ගේම ගෙදර හිරවෙන තේමාව සංකේතවත් කරමින් රංගන ශිල්පියෙකු දවස් කිහිපයක් පුරා රාත්‍රී ඇඳුමින් සැරසී මේ ඇතුලේ ජීවත් වන අතර ඔහු වයිට් බෝඩ් පුවරුවක් හරහා පාරේ යන ජනතාව සමග අන්තර්ක්‍රියා කිරීමටද කටයුතු කරනවා. මෙම අමුතු ආකාරයේ ප්‍රචාරණ උපක්‍රමය නිසා පාරේ ගමන් කරන ඕනෑම කෙනෙකුගේ අවධානය නිරායාසයෙන්ම ඊට යොමු වන අතර දැනටමත් මෙය සමාජ මාධ්‍ය පුරා දැවැන්ත කතාබහක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.